දකින්න. බණ කියන එක හාමුදුරුවන්ට අරුමයක් නෙමෙයිනේ. හාමුදුරුවෝ ඉන්නෙම බණ කියන්නේ. 2014 තමයි ඉස්සරලම බණක් කිව්වේ. ඒ කියන්නේ ප්‍රසිද්ධියේ බණක් කියලා කිව්වේ 2014. එතකොට මම දැන් අවුරුදු 11ක් විතර බණ ධර්ම දේශනා වලට සම්බන්ධ වෙනවා. ඒක අර සාමාන්‍ය අපේ පන්සල් වල හාමුදුරුවෝ කරන විදිහමයිනේ. ඒක අරුමයක් මැජික් එකක් නේ. මේ ඇවිල්ලා ආරාධනා කරොත් බණට යනවා. ඒක මගේ ඕක තමයි වෙන්නේ. ආරාධනා කරපුවාම බණට යනවා. ඔය මම ඔය විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු ඉවර වෙලා මාස කිහිපයක් පන්සලේ ඉන්නකොට මම හිතන්නේ අහලත් ඇති හාමුදුරුවෝ ජාතික රූපවාහිනියේ පොඩි වැඩසටහනකට ඇවිල්ලා අපේ අසංකයි අපේ අයියගේ සම්බන්ධකම් වලට පොඩි වොයිස් කට්ටයක් ගත්තා. ඒක අහලා තමයි එයා කිව්වේ සම්මා දිට්ඨියට ගිහින් බණක් කියවන්න ඕන කියලා. ඒ කියන්නේ කලිමුත් මම බණ කිව්වා. ඔව්. හැබැයි මට ඔය මේ සෝෂල් මීඩියා පරිශීලනය පිළිබඳ මට ලොකු අවබෝධයකුත් නෑ. අවබෝධය තිබ්බත් සෝෂල් මීඩියා ගැන අවබෝධය නැති කෙනෙක් හොයාගන්න බැරි තරම් තිබ්බත් ඒක ලොකු අර සමහරු තියෙනවා යන්න තැන වීඩියෝ කරනවා යන්න තැන ෆොටෝ ගහනවා. දැන් බණකට යනවා ෆොටෝ එකක්ද. එහෙම එකක් මගේ තිබෙන්නේ නෑ. එතකොට ඒ හින්දම වෙන්න සහ ඊට කලින් ඔය විවිධ මාධ්‍යවල ධර්ම දේශනාවලට ආරාධනා කරා. අපි මේ කැලේ කොල්ලේ මේ පන්සලේ බොහොම හාමුදුරන්ට පේනවානේ. අපේ සද්ද නැවතු